ආයිබෝවන් සිම්පල් මෙඩිටෝක් YouTube channel එක වෙත ඔබ සියලු දෙනා බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම කලින් පොරොන්දු වුණා ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කරන ලබන වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධව වීඩියෝ කිහිපයක් ගෙන එනවා කියලා. ඉතින් ඒ අතරින් එක් වීඩියෝ එකක් තමයි මේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරන්න, like කරන්න. හොඳයි. ඉතින් අද දවසේ මම කතා කරන්න යන්නේ යෝග්‍යතා පරීක්ෂණයකට යොමු වීමේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. යෝග්‍යතා පරීක්ෂණයක් ගොඩක් වෙලාවට අපි කරන්නේ රැකියාවට යන්න කලින් නැත්නම් වෙනස් රටකට යන්න කලින් අධ්‍යාපන කටයුතු කරන්න කලින් යම්කිසි අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන කලින් ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න කලින් අපි යෝග්‍යතා පරීක්ෂණයකට යොමු වෙනවා. ඉතින් මේ යෝග්‍යතා පරීක්ෂණයකට යොමු වෙන තියෙන වැදගත්කම මොකක්ද? සමහර දෙනෙක් හිතන්න පුළුවන් මේක ඇත්තටම හරිම කරදරයක්. මාව මේකෙන් ෆේල් වුණොත් මොකද වෙන්නේ? මට රැකියාව කරන්න බැරුව යයිද? මට ඩ්‍රයිවිං ලයිසන් එක හම්බෙන්නේ නැති වෙයිද? මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න බැරි වෙයිද? ඔන්න ඔය වගේ සැක සංකා සමහරුන්ට ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි බලමු මොකක්ද මේ වෛද්‍ය යෝග්‍යතා පරීක්ෂණයට යොමු කිරීමේ තියෙන වැදගත්කම කියලා. ඉතින් යෝග්‍යතා පරීක්ෂණයට යොමු කිරීමේ පළවෙනි වැදගත්කම තමයි අපිට බෝ නොවන රෝගයක් තියෙනවද කියලා ඒක හඳුනගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම යෝග්‍යතා පරීක්ෂණයකදී වෛද්‍යවරයා විසින් අදාළ පුද්ගලයාව යෝග්‍යතා පරීක්ෂණයට යොමු වන අදාළ පුද්ගලයාගේ රෝග ඉතිහාසයන් ගැන අහනවා. ඊට අමතරව පුද්ගලයාව පරීක්ෂා කරලා බලනවා. ඊටත් අමතරව විවිධ රුධිර පරීක්ෂාවන්ට සහ මුත්‍රා පරීක්ෂාවන්ට ලක් කරනවා. ඉතින් මෙහිදී වෛද්‍යවරයාට හැකියාවක් තියෙනවා මේ සියලුම පරීක්ෂණ වලින් අනතුරුව තමා පරීක්ෂා කරන ලද පුද්ගලයාට යම්කිසි බෝ නොවන රෝගයක්, බෝවන රෝගයක් හෝ වෙනත් අසනීප උදාහරණයක් විදිහට කියනවා නම් ඇස්පෙනීමේ දුබලතාවයක්, කන් ඇහිීමේ දුබලතාවයක් ආදී වශයෙන් වෙනත් අසනීප තියෙනවද කියන එක හඳුන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක වඩා වැදගත් වෙන්නේ කාටද? යෝග්‍යතා පරීක්ෂණය වෙන පුද්ගලයාට. මොකද සමහර වෙලාවට සමහර බෝ නොවන රෝග තියෙනවා. කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා තමන් ඇඟ තුල කාලයක් තිස්සේ තියෙන්න පුළුවන්. ඉතින් මේ යෝග්‍යතා පරීක්ෂණයට යොමු වීමෙන් අපිට මේ වගේ රෝග තියෙනවා නම් හඳුන ගන්න පුළුවන්. ඒ බෝ නොවන රෝග මොනවද කියලා ඊට පස්සේ ඒවට අදාළ ප්‍රතිකාර අරගන්න පුළුවන්. ඊට පස්සේ අදාළ ප්‍රතිකාර අරගෙන ඒවා සාමාන්‍ය තත්ත්වයටපත් වුණාට පස්සේ යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට යෝග්‍යතා පරීක්ෂණයක් කරන අනිත් කාරණාව තමයි සමහර වෙලාවට අපේ යම්කිසි ඇස්පෙනීමේ දුර්වලතාවයන් තියෙන්න පුළුවන්. ඉතින් මේක වඩා වැදගත් වෙනවා ඩ්‍රයිව් කරද්දී. නැත්නම් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී. ඉතින් එහෙම තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට පුළුවන් උපැස්සියලක් අදාළ පරිදි පෙනීම නිවැරදි කර උපැස්සියලක් භාවිතා කරලා වෛද්‍ය පරීක්ෂණයට යොමු වෙන්න. එතකොට වෛද්‍ය පරීක්ෂණ උපැස්සියල භාවිතා කිරීමෙන් අනතුරුව තමන්ගේ පෙනීම හොඳයි නම් වෛද්‍ය පරීක්ෂණයේ සමත් වීමේ හැකියාව තියෙනවා. අනිත් වැදගත් කාරණාව තමයි තමා රැකියා කරන ස්ථානයේ අනුතුරු වලින් වැළකී සිටීමට වඩා වැදගත් වෙනවා මේ වෛද්‍ය පරීක්ෂණ යෝග්‍යතා පරීක්ෂණයට යොමු වීම. මොකද සමහර විට කන් ඇසීමේ දුර්වලතාවයක්, කලින් සඳහන් කරා වගේ ඇස්පෙනීමේ දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් අසනීප තියෙන්න පුළුවන් හඳුනා නොගන්න. ඉතින් මේ අසනීප හඳුනා නොගෙන අපි අදාළ ස්ථානයේ වැඩ කරන්න ගියොත් සමහර විට වැඩ කරන ස්ථානයේ අනුතුරු වලට ලක්වීමේ හැකියාවක් තියෙනවා.
ඉතින් ඒ අනුතුරු වලින් වැළකීම නැත් මේ යෝග්‍යතා පරීක්ෂණයට යොමු වීම තාමත් වැදගත් වෙනවා. ඉතින් තමන් නිරෝගීව බොහොම නිරෝගීව වැඩ කරන විට නිරෝගීව අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට සිතට තියෙන මානසික ආතතිය ගොඩක් අඩුයි. ඒක නිසා සතුටෙන් ඒ කටයුතු ටික කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම යෝග්‍යතා පරීක්ෂණ වලට සහභාගී වීම නිසා විවිධ අසනීප තත්ත්වයන් මුල් කාලයේදීම හඳුනා ගැනීමේ හැකියාව තියෙන නිසා එම අසනීප තත්ත්වයන් දීර්ඝ කාලීනව පැවතිලා ඇතිවන සංකූලතාවයන් නැතිවීමෙන් ඒවට ප්‍රතිකාර ලබා ගන්න ගියාම වැඩි මුදලක් වැය වෙන්න පුළුවන්. ඉතින් ඒ මුදල් ප්‍රමාණය ඉතුරු කරගන්නත් මේ යෝග්‍යතා පරීක්ෂණ වලට ඉදිරිපත් වීම වඩා වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති. ඇයි පුද්ගලයන්ව ප්‍රඥාවකට ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න කලින් ඒ වගේම සමහර අධ්‍යාපන කටයුතු සමහර ක්‍රීඩා කිරීමට කලින් යෝග්‍යතා පරීක්ෂණයට යොමු කරන්නේ ඇයි කියන එක. ඉතින් අපි මෙවැනිම වැදගත් වීඩියෝකින් තවත් දවසක හම්බ වෙමු. සුබ දවසක්.